what makes food memorable? කෑමක් මතකේ තියෙන්නේ රෙසිපි එක නිසාම නෙවෙයි. ගොඩක් වෙලාවට අපේ ingredients මතක තියාගන්නේ නැහැ. ඒත් ඒ කෑම එක කනකොට තිබ්බ හැඟීම මතකයි. රස වැදගත්. හැබැයි රස විතරක්ම නෙවෙයි. ස්මෙල් එක, ටෙක්ස්චර් එක, ප්‍රසන්ටේෂන් එක. මේ හැම එකක්ම අපිට මෙමරි එකක් හදනවා. සමහර කෑම අපේ මතකෙ රැඳෙන්නේ ඒ කෑම එක අපිට මර්මෙන්ට් එකක් නිසාත් එක්කද කෑවේ, කොහෙද කෑවේ, ඒ වෙලාවේ අපිට හැඟුණේ මොනවද? සිම්පල් කෑමක් වුණත් කෙයා එකත් එක්ක මික්ස් කරලා ඒ කෑම එක හදලා තියෙනවා නම් අපේ මතකෙ රැඳෙන්න පුළුවන්. ෂෙෆ් කෙනෙක් කෑමක් විතරක් නෙවෙයි, එක්ස්පීරියන්ස් එකක් ක්‍රියේට් කරනවා. මතකේ රැඳෙන කෑමක් කියන්නේ පර්ෆෙක්ට් කෑමක්ම නෙවෙයි. ඒක කනෙක්ෂන් එකක් තියෙන කෑමක්. ඒ නිසා ඒ කෑම එක මතකේ රැඳෙන්නේ කනෙක්ෂන් එක නිසාම නෙවෙයි. ඒ කෑම එක හැඟීම් වල ටච් වුණාද නැද්ද කියන එක මත.